Lights, camera, action. ආයුබෝවන් කියලා අදත් පිළිගන්නවා අපි දෙන්නගේ YouTube channel එකට. ඉතින් ගැම්මෙන් පටන් ගත්තින් මම ඉතින් ඇඩ් දානමු. මේ ඉතින් ගොඩක් කාලෙකින් මම හිතන්නේ දවස් 7ක් විතර ගියා වීඩියෝ දාන්න බැරුණා. වෙලාවක් තිබ්බේ නැහැ. මූ ගෙදර ඉදි මං ගෙදර නැහැ. අපි දෙන්න දැන් හම්බෙන්නේ නැහැ. මූ පාඩම් කරනවා ඕල්වල ළඟ ඉඳලා. ඉතින් මේ වෙලාවක් හම්බුන්නේ නැහැ. ඉතින් අලුත් වීඩියෝ එකක් කරන්න අද සෙන්සුරාදා දවසේ අපිට සෙට් වුණා. දැන් කොහොමද එඩිට් කළා දාද්දී සන්දා රෑ වගේ වෙයි. අපි අද තමයි සන්දා අම්මට අද සන්ද එස් සෙනසුරාදා අද පොයේ දවස් අම්මට දිනත් පැටිලා කවන්නේ. අපි හිතා ඉන්නේ දැන් සෙන්සුරාදා දවසට වීඩියෝ එක කරලා හැම සතියකම සන්දාට රෑ 4ට අප්ලෝඩ් කරන්න කියලා තමයි අපි හිතා ඉන්නේ. බලමු සෙන්සුරාදා වීඩියෝ කරනවා ඉරිදා එඩිට් කරනවා සන්දා අප්ලෝඩ් කරනවා. ඉරිදා එඩිට් කරනවා කියන්නේ ඔව් ඉරිදා තමයි අම්මට එදෙන මට ඉරිදා තනියම එඩිට් කරන්න වෙනවා. මට ක්ලාස් නේ. ඇවිල්ලා එඩිට් කරන්න කවන්න කොහොම හරි සන්දරේ 7ට හැම වීඩියෝම දාන්න බලාපොරොත්තු වෙනවා. ලොග් channel එකේ පළවෙනි වීඩියෝ එක අපි රෙකෝඩ් කරනවා සිකුරාදානේ තියෙන්නේ. සිකුරාදා අපි පොඩි වැඩකට යනවා. ඒ වීඩියෝ එකත් දානවා සන්දරට. ඉතින් අලුත් වැඩ ටිකකින් අපි හම්බෙමු. බලන් ඉන්න සන්දරය 7ට හැමදාම වීඩියෝ එකක් ඇටෙනවා. අද තියෙන්නේ කන්ටෙන්ට් එක දකින්න ඇති මොකද TikTok භීෂණේ. TikTok ආතල් ටිකක් තියෙන්නේ. එහෙනම් ඒ TikTok ටික බලාගෙන අපි ආතල්ලක් අරගෙන යමු. එහෙනම් අපි වීඩියෝ එකකින් හම්බෙමු. ලයික් කරලා නැත්නම් ෂෙයා කරලා නැත්නම් subscribe කරලා නැත්නම් මේ දැම්ම ඔය subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න කියලා හිතෙන් තියෙන bell icon එකත් press කරන්න. ඔව් press කරන්න කමක් නැතුණාට කමක් නැහැ. subscribe කියන එක ඔබලා තියහල්ලා. ඒ ඇති. like එකකුත් දාගෙන කමෙන්ට් එකකුත් දාගෙන ෂෙයා කරගෙන ඔව් ඒ ටික කරගන්න. එහෙනම් අපි වීඩියෝ එකකින් හම්බෙමු. අර කීව ටික කරලා තියාගන්න. බයි. හරි ගත්ත ගමන් තියෙන්නේ කම්මලි කම ඩාන්ස් එකක් කරා කියලා තියෙන්නේ. බලමු මොකද ඒ ඩාන්ස් එක කියලා. කම්මලි කවුන්ට් මම කළා තියෙන්නේ. පොරන් අඩියක් ගන්නකො අවුල නැහැ. හොඳ හැකියාව හොඳ ඩාන්ස් හැකියාව හොඳ හැකියාව. දැන් මූද් දැන් නර්තනයක් ඉදිරිපත් කරනවලු. ඔන්න ඕගොල්ලෝ තෝම බලාගෙන ඉන්නේ. අපේ මිස්ටර් සී ගේ ඩාන්ස් එක නෑ අරේ ඊළඟ ඉන්න අපි ඉනෝ කක්කගේ වැලිපීමක් තියෙන්නේ. අපි ඉතින් වැලිපීම බලමු මොකද කියලා. අද තියෙන මචං ඔක්කොම වැලිපීම නැතේ නටන්න ටිකක් තියෙන්නේ. TikTok එකේ හවුලගත්ත ඉනෝ කක්කේ අපට කොහොම ඉන්නේ නැතිද බලන්න. ඒ ගේ පාලි යන අය බලන් ඉන්න සදා වැලිලීමක් තියෙන කවුද මේ? අයියෝ මගේ හිතවත්තන්න ඊ දණ්ඩ කොට දිනනුවත් නෑ. සුදුරුම ගුමට මිසක් හිතේ තැන නෑ. මගේ හිත අරේ බැරි බව අරේ සුදුරු මිසක් නුරුවත් අරේ අක්කේ ලෝකා මුලා කරේ.
නර්ස් කෙනෙක් කියලා. අනිවාර්යෙන් කමෙන්ට් අපි දැන් මෙයා නර්ස් කෙනෙක් කියලා ඉන්ජෙක්ෂන් ගන්න කොච්චර බලාගෙන ඉන්නවද බං? අර සුප්‍රී එකක් ඉවරනයි මෑ. ඒකත් හොඳ වැළපීම හැකියාව ඒක වැළපියව නේ බං. බලන්න බරට ඉක්කු තියෙනවා. වැළපීමට හොඳ ඩාන්ස් එකක් ඩාන්ස් හැකියාව ඒ කාලේ සෝෂල් මීඩියා තියෙන ඊළඟට අපිට බලන්න මොකක්ද නැහැ ඒ කාලේ තියෙන සෝෂල් මීඩියා. බණ්ඩාරවත්ත පල්ලිය ළඟ සිට ආවේ. ඉනාමෙට බං. මම ලස්සනට ගීතේ ගායනා කරා තනුවත් හොඳයි මම හොඳට ඒ වුණාට මාව තෝරගත්තේ නැහැ හේතුව මොකද්ද දන්නේ? සිටු දීවින්ගේ කෙලෙලවි නිලුන් මානෙල් මණ්ඩේ පිපිලා සිටු දීවින්ගේ කෙලෙලවි මම නම් කියන්න තියෙන්නේ මේ අසාධාරණ විනිශ්චයට ගහන්න ඕන. දෙතරණා කොයි සින්දුවර? කවුද ඔබ සෙව්වේ? මේ විදියට අසාධාරණ විදියට මේව විනිශ්චය කරනවට හෙන ගහන්න ඕනේ. මොකද අපි වගේ දසයි යකෝ ඉන ගන්න නෑකෝ හරි සාධාරණ විනිශ්චය දීලා තියෙන්නේ. අතන ඉන්න මං කියන්න. උරේසා රවිහාරි කොහෙද ඉන්නේ? කවුද ආයි තව කෙනෙක් ඉන්නව මම දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ තුන්වෙනි වටේට නම් යන්න අමාරුයි. නෑ මන්නාම හිතේ නම් ඔයාව ඊට වැඩිය තාලයක් නම් මම දන්නේ නැහැ. ලස්සනට මම ගීතේ ගායනා කරා මොකද මම සකුරා සංගීත කණ්ඩායමෙන් පුරුදුලයි ඔය ගීතේ ආවේ. ඒ නිසා මම කිසි දෙයකට බය නැහැ. ලස්සනට මම ගීතේ ගායනා කරා එච්චරයි කියන්න තියෙන්නේ. ඔබට ගීත ගායනයේ ශ්‍රුතිය නැහැ. ශ්‍රුතියට ගායනා කරන්නේ. එනම ගාලා තාලයකට වැඩියම් 8ක් වෙනවා. තුන්වෙනි වටේ තරංකාරීත්වයට තමයි ප්‍රමාණවත් මදි වෙන්නේ එහෙම ලතා. ඇත්තලා කියන එක කියන්නේ. තරංගයට සහභාගී වෙච්ච එක ගොඩක්. ඒ වුණාට මම දන්නේ නැහැ ඉතින් එයා මම නම් හොඳට ගායනා කරා ඒ වුණාට ගායනා කරාට කැපුවා. අන්තිමට ගියක අත්‍යර කියතා මාරු ඌබා නැති මේ මොන ගෑනින්ද කියලා. ඇත්තට මම හිතේ ඊළඟ තරගේ වටේට දාන්න. හැබැයි මං හිතනවා අනිවාර්යෙන් කෙලින්ම ෆයිනල් එකේ අපේ අම්මා කියලා තියෙන මචං දිනුන මේ වැදගත් සහභාගීත්වය තමයි වැදගත් වෙන්නේ කියලා. කමන්නේ ඔයා දැන් අපි දැන් විනිශ්චය කරනවා ඔයා තෝරගන්න අපේ ඊළඟ ඔඩිෂන් වලට ආයි ඔඩිෂන් ඕන කෙලින්ම ෆයිනල් ෆයිනල් ඔයාලා ඉන්නවා අපි දාලා දෙනවා බයින්ඩ් බා ඔයාලත් ඉන්න අනිවාර්යෙන් ෆයිනල් අපි දාලා දෙනවා අනිවාර්යෙන් එක්කම පළවෙනිවට ෆයිනල් සත්භාෂා පරමේශ්වර යාළුවෙක් එක්ක බොන්න සෙට් වෙලා විනාඩි 15ක් පස්සේ ඒ ස්ථානේ කවුද සතුට ධනය ආගම විස්කම් දස්කම් විශ්වයේ රහස් කලාව දොර මට ලාභයි දීපු තැනක බාර ගන්න ආය යකෝ ජීවිතේවත් ඒ වගේ කවුද බං අර කරාටි ගන්න මොකද මරුනේ කවුද බං බෲස්ලි අන්න බෲස්ලිලා පරදායකෝ හවසට බාරයක් ගාඩ ගියා බාරයක් ගාවට ගිහින් දෙලිම කලාව ආගම භාෂා දෙක තුනක් එතන තියෙනවා ආය ෂට් භාෂා පරමේශ්වරත් පරාද ඒවටලා ආය අම්මට සිරි ඒව තමයි වෙනම ආතල් ලකරද සුද්ධ සිංහල ෂට් භාෂා කියන්නේ ඒක තමයි ෂට් භාෂා සිංහල සුද්ධ සිංහල ඉංග්‍රීසි දෙමළ අමුතු භාෂාවයි අනිත මොකද ඒගොල්ලෝ විසින් නිර්මාණය කරගන්න බේබදු භාෂාවයි අන්න ඒක ආගම ගැන කතා ආගම අම්මට සිරි මචං බිව්වට පස්සේ තමයි කට්ටිය ආගම දාගන්නේ බුදු හාමුදුරුවන්ගේ කියලා පටන් ගන්නවා ආය අහලා නැති බණ කියන්නේ ආය සුපිරි ඉතින් බණ අහන කොහමද එතන බාර ගන්න තමයි යන්නේ අපෝ තවත් වැළපීම අද දවසට වැළපීම් තුනයි අද වැළවෙන්න තියෙන්නේ කවුද දන්නේ මේ ඉන්නේ සීයා පුරු වෙලා දුක අනීකම
කියාගන්නට බූට් එක කලගොසියේ අහස්ස තරමට ආදරෙයි කීව ඔයත් හරි වයිනා ගියා දුන්න මේ දුක ඊට පස්සිය යලි කිසිදා එකම පාට ඒකද ලාංචනේ නෑ නෑනේ ලාංචේ වෙනස් වුණාට 100 බයින්ට බා මම මූ වෙන්නේ 100ට හොඳ එක්කනේ හොයල් දෙන අපි බන්න නැවත වරක් බාන්නේ ඒ 100 වැළපීම කමට අපට ආයකව ටික්ටොක් කුමාරයා මීනෝ කක්කි තේකක් බොන ගමන් කොහොමද ඉන්නේ බලමු මම හිතා ගෙදරට ඇවිල්ලා පුද්ගලෙක් තේක දෙනවා ළඟට ඒක දෙන ඔව් තේක දෙන ගමන් එනවද පස්සේ ගෙදරට කොල්ලෙක් කැලේ ඉන්නේ මට උඩු ඒ ගෙදර ඉන්න කොල්ලා තේක බලන්න කලාගේ වෙන්න කැමති නැද්ද යකෝ ගෙදරට ආව නම් තේකක් දීලා පාඩුවේ යවන්න ඒවා බලපන් ගෙදර ඉන්න එක්කන අක්කලාගේ වෙන්න කැමති නැද්ද අහනවා මම දන්නේ ඒ කොල්ලා ආදරේ කරන්න වටෙන් ආදරේ කරන්න එපා ඉනෝ කක්කනේ බන් දාලා තින්නේ නෝකක්ක දායිවා අම්මට මම හිතුවේ මේ කවුරු හරි උස්සලා දාපුවක් කියලා කවන්න ඉනව කක්කේ බයෙන්ට පාපේ තීක්ෂණය වෙනවා ප්‍රශ්න බං මොකද්ද බලමු ප්‍රශ්න අවුවට ගියාම කළු වෙනවා නම් කවදාවත් අවුව අපිට නැති පුකයයි එච්චර කළු. අන්න ප්‍රශ්න මට උඩු විශාල ප්‍රශ්නයක් තේරෙනවද ඒකට හේතුව දන්න කට්ටිය ඉතින් කමෙන්ට් කරන්න ඔව් අපි මුකුත් කියන්නේ නැති යාට අපි ඉතින් අපි යනවා ඊළඟ එකට අදාළම නෑ. අපි ඒක යනවා. අපිට ප්‍රශ්නයක් ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්නයක් මේක හිතේ මම තියෙන මොකද්ද වරෙන් නටන්න කියලා තියෙන්නේ අවුරුදු 5ක ඩාන්සින් ක්ලාස් එකට පස්සේ කෙල්ලෝ බියර් බෝතලයක් අම්කෝ ඩාන්සින් ක්ලාස් පරාද යකෝ පරාදයි. හය පව් වෙලා බාර් එක ගාවට යන්න ඔයාලා අඩේ අද එකම වගේ ටිකක් නේ බන් තියෙන්නේ අද ඔක්කොම එක වගේ සාමාන්‍යයෙන්. තිබ්බ වැලපීම් තුනක් එක දිගට තිබ්බා වැලපීම් 3යි ඩාන්සින් ඩාන්සින් මේ මොකද බීපුම ඒ සීන් තුනක් තිබ්බා එහෙම තමයි බුද්ධදාස මහත්තයා ඉන්නේ මේ පාර මොකද බලන්න ට්‍රැවල් එකට ගිහලා කට්ටිය ෆොටෝ ගන්න පිටිපස්සෙන් කවුද එනවා වගේ පේනවා විශාල කරදරයක් වෙන්න යනවා. අන්තෝනියෝ බුදුදාස මහත්තයා අදින් අන්තෝනියෝ බලව මේ අවසන් දිනේ අම්මට සිරි අरे එඩිට් ආද බා නෑනේ අර කොහොමද ඒ වගේ අවස්ථාවේදී මරණ බිය යකෝ මරණ බිය මට සිරි බලපන් දැන් අපි වගේම තෝ ගිහින් ඉද්දි අම්මට දැන් වටේ ෆොටෝ ගන්න තව පාර බලන්න තව පාරක් ඉන්න සීන් එක අන්තෝනියෝ පසු නෑ බුදුදාස අදින් හදපොත් කරන්න බෑ ඇත්තම දක්ෂේ එඩිට් නම් එක මරු එඩිට් මම හිතන්නේ එඩිට් එකක් කියලා එඩිට් තමයි එඩිට්ද නෑ සින්හාරි සීරියස් අඩේ එඩිට් නම් එක මරු එඩිට් එක සියාට මොන මොන නැතත් සුපිරි අඩේ බුදුදාස මහත්තයායි අන්තෝනියෝයි කොහොම හරි හම්බ වෙනවා අන්තිමට අන්තිය අදින් පසු කරුණේ හම්බෙන්න මුකුත් කියන්නත් බැරිලු ඒ 100 කෙනේ බං ඉන්නේ අදන 100 ලා අනේ පුතේ මේ 100ට ලයික් 100ට දාන්න කියන්නේ වීඩියෝ නෙමෙයි 100 එනේ දුකක් විඳිනවා
යකෝ නාකිරනේ භාවනා කරන්න දෙපන්කෝ. අනේ පුතේ ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්නේ 100ට. පේනවා. ඕනේ 75යි හොට බිමැල්ලා ඉන්නේ යකෝ තෝගේ. 75යි. සතිය දවසුත් දෙල පැය නැන්ද බෑ නැන්ද? පැය දෙකයි. මේ වන විට බලමු බලමු ලොකු වැඩක් නැති. වැඩ කරන්න. මොකද කරන්නේ? අප්පට මම තු කණ්ඩ ගැහුවා කියලා. එයි ඔය. ෆිට්නස් හදාගන්න අන්න ආල්ද 75ක් නා පොර වඳුරා ඉන්නේ බිමින්. බින්න මේ ගස් උඩ 60 පැන්නත් වඳුර යන්නේ උඩින්නේ. ආයෙම තිනේ. අන්න ඒ වගේ තමයි. අප්පා මලක සියමාරු. ඕ අනාගතයේ ජේෂ්ඨ පුරවැසියා. අනාගතේ නෙවෙයි දැනටමත් දැනට ජේෂ්ඨයි. නොත් කියන්න බෑ. ඔන්නම. ඉතින් අද වීඩියෝ කොහොම ඉවර වෙනවා? ඉතින් අපි කිව්ව විදිහට කලින් කිව්ව විදිහට වීඩියෝ ටික වැටෙනවා ඉස්සරහට. අපි සෙනසුරාදා වීඩියෝ කරනවා සන්දර අප්ලෝඩ් කරනවා. දැන් මේ මොකද්ද බං vlog channel එකේ පළවෙනි වීඩියෝ එක දාන්න හිතන් ඉන්න සඳරත් ඒක පුළුවන් වේද කියලා ෂුවර් නෑ හැබැයි. ඔව් පුළුවන් ඉතින් ෂුවර් නෑ. කොහොම උපරිම උත්සාහ කරනවා දාන්න. අර අදට වීඩියෝ එක මෙහෙම ඉවර වෙනවා. ඉතින් මුලින්ම කිව්වා වගේ කියන්න තියෙන්නේ like කරන්න, subscribe කරන්න, share කරන්න. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙමු. Bye. Bye. Good night. See you.